සුබ දවසක් ගොඩාක් දෙනෙක් අහලා තිබුණා කොහොමද ලක්ෂ්මී දේව මෑණියන් වෙනුවෙන් පළතුරු වට්ටියක් පූජා කරන්න කියලා. ඉතින් ඔයාට බදාදා සෙනසුරාදා දිනයක උදෑසන 10ට 11ට පූජා කරන්න පුළුවන්. කොහොම හරි 12ට කලින්. ඔයා මුලින්ම පහන් තියෙන ස්ථානය හොඳට පිරිසුදු කරගෙන කහදියර ඉහලා පුළුවන් නම් ලක්ෂ්මී දේව මෑණියන්ගේ පිළිරුවක් තියෙනම් ඔයාට ඒ කියන්නේ සමහර විට ෆොටෝ තමයි ගොඩක් තියෙන්නේ. කියන්නේ ඇඳපු චිත්‍රනේ. එහෙම නැතුව පිළිමයක් තියෙනවා නම් ඒ පිළිමය කහ වතුරෙන් හෝ කිරි දියරයෙන් හොදන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. නැතුණත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා පළතුරු 7ක් හෝ 5ක් ගන්න ඕනි. ඔයාට පළතුරු 5ක් ගන්නත් පුළුවන් 7ක් ගන්නත් පුළුවන්. බෙලි අනිවාර්ය පළතුරක් ලක්ෂ්මී දේව මෑණියන්ට පළතුරු වට්ටිය පූජා කරනවා නම් බෙලි කියන දේ අනිවාර්යයි. මොකද ලක්ෂ්මී දේව මෑණියෝ බෙලි මල් වනයේට බොහොම ප්‍රිය කෙනෙක්. ඒක නිසා බෙලි පළතුරක් විදිහට පූජා කරනවා ලක්ෂ්මී දේව මෑණියන්ට ගොඩාක් හොඳයි. ඉතින් තව ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපි දෙන මේ පළතුරු වට්ටි දෙවියෝ සුවඳ ආග්‍රහණය කරනවාද නැත්නම් කනවාද කියන ප්‍රශ්නත් ඇත්තටම දෙවිවරුන්ට අපිට මිනිස්යන්ට වගේ බඩගිනියෙන්නේ නැහැ. එතකොට මේ පළතුරු වට්ටිය අපි පූජා කරලා මිනිස්යන්ට දීලා ඒ මිනිස්සු කනවනේ. එතකොට ඒ පින් තියෙනවානේ. අන්න ඒ පින් අපි දෙවියන්ට අනුමෝදන් කරනවා. නැතව දෙවියෝ අපි පූජා කරන අපි ගිහිල්ලා දෙවියන් පූජා කරන පළතුරු වට්ටිය දෙවියෝ අනුභව කරන්නේ නැහැ. අර පරිවාර සේනාව ඉන්නවනේ දෙවියන්ගේ. ඒ කට්ටියටත් වෙනම තියෙනවා භෝජන. එයාලා මේවා පරිහරණය කරන්නෙත් නැහැ. ඒ කට්ටියට අවශ්‍ය පින්. ඒක නිසා සමහර කට්ටිය කියනවා මේ ලක්ෂ්මී දේවිය කියන්නේ සමහර දෙවිවරුන්ට පූජා කරාම ලක්ෂ්මී දේවියන්ට විතරක් නෙමෙයි ඒ දෙවියෝ අනුභව කරන්නේ නැහැ. පරිවාර සේනාව ඇවිල්ලා ඒව අනුභව කරනවා පිළිගන්නවා කියලා නෑ. එහෙම මොනවත් නෑ. ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ පින පමණයි. ඒක නිසා පූජා වට්ටියක් පූජා කරනවා නම් අනිවාර්යෙන් අහල පහල ගෙවල් වලට ඔයා ගෙදර ඉඳන් ලක්ෂ්මී දේව මෑණියන්ට පළතුරු වට්ටියක් පූජා කරනවා නම් අහල පහල ගෙවල් වල කට්ටියට පළතුරු දීලා ඒ ලැබෙන පින අනුමෝදන් කරන්න අමතක කරන්න එපා. ඉතින් ලක්ෂ්මී දේව මෑණියන්ට මෙහෙම තමයි පළතුරු වට්ටියක් පූජා කරන්න. ඔයා කැමති පළතුරු ගන්න බෙලි අනිවාර්යයි. ඊට පස්සේ ඔයා හොඳට පන්සිල් සමාදන් වෙලා තෙරුවන් නැමදලා පන්සිල් සමාදන් වෙලා දෙවියන්ට පූජා කරන්න ලක්ෂ්මී දේව මෑණියෝ වෙනුවෙන් මේ පළතුරු වට්ටිය පූජා කරන්න. ඊට පස්සේ ඔයාගේ හිතේ තියෙන ප්‍රාර්ථනා කියන්න. ඔයා ලක්ෂ්මී දේව මෑණියෝ ගැන දන්න විදිහට දෙවියන්ට කන ලව් කරන්න. මම ඔයාලා දන්නේ නැත්නම් සමහර විට කියන්නම්. මෙන්න මේ වගේ ඔයාලට පොඩි විදිහට කන ලව් කරගන්න පුළුවන්, කන ලව් කරන්න පුළුවන්. ලක්ෂ්මී දේව මෑණියනි, ලක්ෂ්මී දේව රාජෝත්තම මෑණියනි වහන්සේ මහා සමුදුරෙන් ජනිත වූවා වූද බෙලිමල් වනයේ ප්‍රිය කරන්නා වූද උතුම් වූ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ප්‍රිය භාර්යාව වූද උතුම් වූ ලක්ෂ්මී දේව රාජෝත්තම මෑණියනි මා මේ කරන්නා වූ කන්නලව ඔබ වහන්සේගේ දිව්‍ය නේත්‍රයට පෙනී දිව්‍ය කර්ණයට ඇසි මොණයම් වැඩ රාජකාරියක දේව කාර්යයක සිටියත් ලී කෙලියක අනුරේක සිටියත් මා මේ කරන්නා වූ කන්නලව ඔබ වහන්සේගේ දිව්‍ය නේත්‍රයට පෙනී දිව්‍ය කර්ණයට ඇසි මාහට පිහිට වෙනු මැනවි. ඔබ වහන්සේ වෙනුවෙන් මේ කරන පූජෝපහාර අප කෙරේ අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා කියලා ඔයාලා පළතුරු වට්ටිය පූජා කරන්න ඕන. මේ වගේ ඔයාලට දැනෙන විදිහට ඔයාලට තේරෙන විදිහට කන්න ලව් කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා කලින් පූජා වට්ටියක් පූජා කරලා නැත්නම් ලක්ෂ්මී දේව මෑණියෝ වෙනුවෙන් පූජා කරන්න ඔයාට තේරෙයි වෙනස මොකක්ද කියලා. සහ ඔයා දැනටමත් ලක්ෂ්මී දේව මෑණියන් වෙනුවෙන් පූජා වට්ටියක් පූජා කරලා තියෙනවා නම් ඔයා දන්නවා ඒකේ ආනිසංස කොහොමද අපිට කොහොමද දේවල් ලැබෙන්නේ කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එක තව දුරටත් දිග්ගස්සන්නේ. ඔයාට අවශ්‍ය මූලික දේ කිව්වා පූජා කරන විදිහ. ඒ වගේම ලක්ෂ්මී දේව මෑණියෝ වෙනුවෙන් පූජා කරනවා නම් ඔයාලා නෙළුම් මල් තමයි සුදු නෙළුම්. ඒ වගේම නෙළුම් ප්‍රශ්නයක් නැති මොන නෙළුම් මල් වුණත් මේවා තමයි ලක්ෂ්මී දේව මෑණියෝ වෙනුවෙන් පූජා කරන්න ඕනි. එහෙනම් ගිහිල්ලා එන්නම් මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ videos ඔයාලට දිගටම අරගෙන එන්නම්. ජය වේවා.